අප බෝසතුන් මිස අනෙකෙකු නොම අසන ලෙස සුර රජ සිට ආස තතක් සිඳුවයි කීය එවිගස. අප බෝසතුන් මිස අපේ බෝසතාණන් වහන්සේට විතරයි. ඒ කියන්නේ ගුත්තිල ඇදුරුතුමාට විතරයි අනෙකෙකු නොම අසන ලෙස වෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න සුර රජ සිට අහස. සුර රජ කියන්නේ පුතේ ශක්‍ර දෙවියෝ. ශක්‍ර දෙවියෝ අහසේ ඉඳලා තතක් සිඳුවයි කීය එවිගස. තතක් කියන්නේ තන්තුවක්, වීණාවේ තන්තුවක් සිඳුව කඩලා දාන්න කියලා එවිගස. එවිගස කියන්නේ ඒ වෙලාවේ කිව්වා තතක් කඩලා දාන්න කියලා. ඔයගොල්ලෝ මේකේ බුද්ධිල කාවේ කියවලා තියෙනවා නම් කතාව අහලා තියෙනවා නම් මුල තියෙනවා පුතේ. එහෙම තමයි ශක්‍ර දෙවියෝ උපදෙස් දෙන්නේ. මේ තත් එකින් එක සිඳින්න එතකොට අපි වාදනය මේ ලස්සන වෙන විදිහට හදන්නම් කියලා. එතකොට පුතේ අපේ බෝසතුන්ට විතරක් ඇහෙන්න වෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න ශක්‍ර දෙවියෝ අහසේ ඉඳලා තතක් කඩන්න තන්තුවක් කඩන්න කියලා ඒ වෙලාවේ කිව්වා කියලා මේ කවියෙන් කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේට විතරක් ඇහිලා අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න ශක්‍ර දෙවියෝ අහසේ ඉඳලා තන්තුවක් කඩන්න කියලා ඒ වෙලාවේ කිව්වා කියලා තමයි පුතේ මේ කවිය කියන්නේ. මේ හැම කවියකම පුතේ එලි සමය තියෙනවා. එකම විදිහට තමයි ඉවර වෙලා තියෙන්නේ. ඊළඟට සංකල්ප රූප මැවෙනවා. අපිට මැවෙනවානේ. දිව්‍ය ලෝකේ ඉඳන් ශක්‍ර දෙවියෝ අහසේ ඉඳන් කියනවා තතක් කඩන්න කියලා. අපිට මැවෙන්න මේක ලස්සනට ලියලා තිනවා. ගී විරිතෙන් පුතේ ලියලා තින්නේ. මතක තියාගන්න. පළවෙනි කවි 13ම ලියලා තින්නේ ගී විරිතෙන්.